2026 වසරේ තිරගත වන අතිශය උද්වේගකර ක්‍රයිම් ත්‍රිලර් ගණයට අයත් සුපිරිම චිත්‍රපටයක් තමයි ක්‍රයිම් 101 කියන්නේ. මාවල් චිත්‍රපට හරහා ලොවක් ආදරේ දිනාගත් ක්‍රිස් හෙම්ස්වර්ත්, තෝර් සහ මාක් රෆලෝ, හල්ක් වගේම සම්මානලාභී නළු බැරි කීගන්ගේ විශිෂ්ට රංගනයෙන් මේ චිත්‍රපටය හැඩවෙනවා. ප්‍රකට ලේඛක ඩොන් වින්ස්ලෝගේ කතාවක් ඇසුරින් නිර්මාණය වූ මෙය අධ්‍යක්ෂණය කරන්නේ බාට් ලේටන් විසින්. කතාව ගෙතෙන්නේ කිසිම සාක්ෂියක් හෝ හෝඩුවාවක් ඉතුරු නොකරන තමන්ගේම නීතිමාලාවකට අනුව වැඩ කරන අතිදක්ෂ තනි මංකොල්ලකාරයෙක් වටයි. මොහුගේ විශේෂත්වය තමයි කිසිම දවසක තමන්ගේ මංකොල්ල කෑම්වලදී කිසිම කෙනෙකුට තුවාලයක් නොකර ඊටමත් සූක්ෂමව බඩු ටික අරගෙන පැනලා යන එක. තමන්ගේ ජීවිතේ කරන ලොකුම සහ අවසාන සොරකම ඩොලර් මිලියන 11ක වටිනාකමකින් යුත් දියමන්ති මංකොල්ලයක් සඳහා ඔහු සැලසුම් සකස් කරනවා. මේ සැලසුම අතරතුරේදී තමන්ගේ රැකියාව සහ ජීවිතය ගැන ලොකු කලකිරීමකින් ඉන්න දක්ෂ රක්ෂණ නියෝජිතවරියක් ඉන්ෂුරන්ස් බ්‍රෝකර් වන ෂැරන් අහම්බෙන් වගේ මේ හොරාගේ මාර්ගයට සම්බන්ධ වෙනවා. අනෙක් පැත්තෙන් හැමෝම මේවා අහම්බු මංකොල්ල කෑම් විදිහට දැක්කත් එකම එක දක්ෂ රහස් පරීක්ෂකවරයෙක් ඩිටෙක්ටිව් මේ සොරකම් පිටුපස තියෙන රටාව පැටර්න් තේරුම් ගන්නවා. ඔහු මේ දැවන්ත සොරකම ව්‍යර්ථ කරලා කොහොම හරි මේ හොරාව නීතිය රැහැනට කොටු කරගන්න එක දිගටම පන්නන්න පටන් ගන්නවා. මේක ටිකක් සාමාන්‍ය වෙඩි තියාගන්න මිනි මරා ගන්න සාමාන්‍ය හොර පොලිස් කතාවක් නෙවෙයි. පොලිසිය ධනපතියන්ගේ දීපල රකින්න රක්ෂණ සමාගම් සහ මොලයෙන් ගේම ගහන අතිදක්ෂ හොරෙක් අතර සිදුවන සුපිරි බුද්ධිමය සටනක්. මයින්ඩ් ගේම්. මේ චිත්‍රපටයෙන් බලා ගන්න පුළුවන්. ක්‍රිස් හෙම්ස්වර්ත්ගේ වෙනස්ම විදිහේ රංගනයකුත් මේකෙන් දැක ගන්න ලැබෙනවා. හොරාගේ මේ අවසාන මහා සොරකම සාර්ථක වෙයිද? නැත්නම් රහස් පරීක්ෂකයා ඔහු අත්අඩංගුවට ගනීවිද? රක්ෂණ නිලධාරිනිය මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද? මේ හැම දෙයකටම උත්තර දැනගන්න නම් අනිවාර්යෙන්ම ෆිල්ම් එක බලන්නම වෙනවා. කිසිම කම්මැලිකමක් නැතුව ආරම්භයේ ඉඳන් අවසානය වෙනකම් කුතුහලය උපරිමයෙන්ම තියාගෙන බලන්න පුළුවන් මේ ක්‍රයිම් 101 චිත්‍රපටය channel එක subscribe කරගෙන යන්න.